රෝගියා පරීක්ෂා කරන්න මෙතන ඇඳක්වත් දාන්න බැරි තැනක් නේ. එතකොට එහා පැත්තේ කාමරයට නම් ගිහලා රෝගියා පරීක්ෂා කරලා ඊට පස්සේ මේ අවශ්‍ය කරන මේ කුටිවල එක එක රෝග කාණ්ඩ වලට ඒ රෝගියාව දාන එක තමයි මම හිතන සිදිත් මෙතන වෙලා තියෙන්නේ. එතකොට එහාම මේකේ පේනවාට බෙහෙත් තොරුව. බෙහෙත් තොරුවේ දිග හිම බැලුවමත් පෙනේවි බොහොම ලොකු දෙයකට හරමුරට හදලා තියෙනවා. එතකොට ඒවා ප්‍රතිකාර කරන කාමර වෙන්න පුළුවන්. හැබැයි ආරම්භයේදී රෝගියෙක්ව පිළි අරගෙන ඒ රෝගියාගේ විස්තර දැනගෙන මූලික පරීක්ෂණ ටික කරලා අපි දැනට කියනවා බාහිර ප්‍රතිකාරාංශයක් කියලා තියෙන්නේ. රෝහල් වල අන්නේ ඒ ක්‍රමවේදය තමයි මෙතන තිබිලා තියෙන්නේ. ඊළඟට සුජිත් තව දෙයක් බොහොම සූක්ෂම ක්‍රමවේදයකට වැසිකිලි ද්‍රව්‍ය පෙරන වැසිකිලිය තිබිලා තියෙන එතන සුජිත් එතනත් වීඩියෝ එකක් ගන්න. මොකද එතන අර මේ අපි කියන අඟුරු ලේයර්ස් දාලා එහෙම කරලා වැසිකිලි ද්‍රව්‍ය වැසිකිලි වලකට යන්න කලින් පෙරහන කීපයකින් ගලා අන්තිමට පිරිසිදු වතුර අඩිය එකතු වුණා කියලා දැන් මෙතන සැත්කම් කරාය කියලා අපිට සාධක තියෙනවා ඕන තරම් සාක්ෂි තියෙනවා. ඉතින් ආලාහන පිරිවෙන කැණීමේදී හමු මෙන්න මේ ශල්‍ය වෛද්‍ය උපකරණ පිළිබඳව පුළුල් හැදෑරීමක් ඒ පිළිබඳව අධ්‍යයනයක් කරපු විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අර්ජුන අලුවිහාරේ මහත්මයා. මේ ඔබ දකින්නේ ඔහුගේ රූපයක්. මේ විශේෂඥ වෛද්‍යතුමා මහාචාර්යවරයෙක් අර්ජුන අලුවිහාරේ මහත්මයා විසින් මේ ශල්‍ය වෛද්‍ය උපකරණ පිළිබඳව පුළුල් අධ්‍යයනයක් කරලා ඒ ශල්‍ය වෛද්‍ය උපකරණ පිළිබඳව නිකුත් කරපු පර්යේෂණ වාර්තාවක් තියෙනවා. මේ තියෙන එම වාර්තාවෙන් ගත්ත කොටස් කීපයක් මහාචාර්ය අලුවිහාරේ මහතාගේ මේ පිළිබඳව විග්‍රහ කිරීම මෙහි අඩංගු වෙනවා. ආලාහන පිරිවෙන අතීත වෛද්‍ය විද්‍යාවේ දියුණු වෛද්‍ය තාක්ෂණයක් පැවති බව අපට තියෙන කදිම සාක්ෂියක් තමයි මේ ආලාහන පිරිවෙන සංකීර්ණය. අයිබෝවන් පිළිගන්නවා ඔබ සියලු දෙනාම ඉතාම ආදරයෙන් සුජිත් ගමගේ YouTube නාලිකාව වෙත. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා ප්‍රමුඛ අපේ පුරාවිද්‍යා ගවේෂණ කණ්ඩායම පුලතිසිපුර එහෙමත් නැත්නම් පොළොන්නරුවේ පුරාවිද්‍යා ගවේෂණයක යොමු වුණා. ඒ ගවේෂණයේ ප්‍රථම YouTube වැඩසටහන අපි මීට පෙර ඔබ වෙත ගෙන ආවා පුලස්තිපුර 1 විජයොත්පාය වෛජයන්ති ප්‍රාසාදය පිළිබඳව. එහිදී අපි කතා කළේ පළවෙනි පරාක්‍රමබාහු රජතුමා විසින් ඉදි කරන ලද මෙන්න මේ ගොඩනැගිල්ල. මේ ඔබ දකින්නේ මෙන්න මේ පළවෙනි පරාක්‍රමබාහු රජතුමාගේ මාලිගා සංකීර්ණය පිළිබඳව. මේ ඔබ දකින්නේ එහි ආකෘතියක්. මෙන්න මේ ආකාරයට මේ ඔබ දකින ආකාරයට තමයි වෛජයන්ති ප්‍රාසාදය එහෙමත් නැත්නම් විජයොත්පාය තිබෙන්නට ඇත්තේ. ඉතින් පුලතිසිපුර අංක 1 වීඩියෝව තුලින් අපි වෛජයන්ති ප්‍රාසාදය පිළිබඳ බොහෝ දෑ සාකච්ඡා කළ නිසා අද අපි සාකච්ඡා කරනවා පුලස්තිපුර එහෙමත් නැත්නම් පොළොන්නරුවේ ආලාහන පිරිවෙන් සංකීර්ණය පිළිබඳව. මෙම පුරාවිද්‍යා ගවේෂණයේදීද ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා අප වෙත ලබා දුන්නු ඒ ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක දැනුම අපට අතිශයින් වැදගත් වුණා. රටේ ඉතිහාසය හා පුරාවිද්‍යාව පිළිබඳව උනන්දු වන ඔබ දැනුවත් කිරීම සඳහා. මිත්‍රවරුනි පොළොන්නරුවේ සංඝාරාම සංකීර්ණ රැසක් තිබෙනවා. ඒ අතරින් පොළොන්නරුවේ තියෙන විශාලතම සහ ඊටාම උසස්ම සංඝාරාමයේ ලෙස අපට සලකන්නට පුළුවන් මෙන්න මේ අද අපි පැමිණ තිබෙන ආලාහන පිරිවෙන් සංකීර්ණය. ආලාහන පිරිවෙන් සංකීර්ණයට අයිති සමස්ත භූමි ප්‍රමාණය හෙක්ටයාර් 35ක් පමණ වෙනවා. යුනෙස්කෝ ශ්‍රී ලංකා සංස්කෘතික ත්‍රිකෝණ වැඩපිළිවෙල යටතේ 1980 දශකයේ මේ ඓතිහාසික ආගමික සහ පුරාවිද්‍යාත්මක වැදගත්කමක් ඇති මේ භූමියේ කැණීම් කටයුතු සහ සංරක්ෂණ කටයුතු ආරම්භ කළා. එවකට පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජී.එල්. ප්‍රේමතිලක මහත්මයා තමයි මෙම ආලාහන පිරිවෙන් සංකීර්ණයේ කැණීම් කටයුතු වලද මූලිකත්වයෙන් කටයුතු කළේ. ඉතින් මිත්‍රවරුනි මේ ආලාහන පිරිවෙන් පුරාවිද්‍යා කැණීම් භූමිය කැණීම වගේම එය සංරක්ෂණය කිරීමත් ඉතාමත්ම සංකීර්ණ කටයුත්තක් වුණා. මෙන්න මේ තියෙන්නේ මේ ඔබ දකින්නේ ආලාහන පිරිවෙන පිළිබඳව යුනෙස්කෝ ශ්‍රී ලංකා සංස්කෘතික ත්‍රිකෝණ ව්‍යාපෘතිය යටතේ ආලාහන පිරිවෙන පිළිබඳව ඉදිරිපත් කරන ලද වාර්තාව. ඉතින් මේ වගේ වාර්තා ගණනාවක්ම මේ සංස්කෘතික ත්‍රිකෝණ වැඩපිළිවෙලේ කැණීම් භූමි සම්බන්ධව ඉදිරිපත් කළා. එයින් එක් වාර්තාවක් පමණයි මේ ඊටාම විශාල පර්යේෂණ ග්‍රන්ථයක් ලෙස මෙන්න මේ ආකාරයට පිටු රාශියකින් ඔබ වෙත ඉදිරිපත් කරලා තිබෙනවා. ඉතින් මේ වාර්තාවට අනුව ආලාහන පිරිවෙන හා සම්බන්ධ කැණීම් කටයුතු සහ සංරක්ෂණ කටයුතු පිළිබඳව අපට දින ගණනාවක් වුණත් සාකච්ඡා කරන්නට තරම් පුළුල් විෂය කරුණු තිබෙනවා. නමුත් මේ ආලාහන පිරිවෙන් සංකීර්ණය සම්බන්ධව ඊටාම කෙටියෙන් කිව්වොත් මෙයත් පරාක්‍රමබාහු රජ සමයේ පරාක්‍රමබාහු රජු විසින් ඉදි කරන්නට යෙදුණු ආගමික ගොඩනැගිලි සංකීර්ණයකින් එකක්. මේ ආලාහන පිරිවෙන සහිත පූජා භූමියේ එක් පසකින් කිරිවෙහෙරත් අනෙක් පසෙන් රන්කොත් වෙහෙරත් යන දැවැන්ත දාගැබ් දෙක පිහිටා තිබෙනවා. ඒ දෙකට අතරමැදිව තමයි මේ පිරිවෙන් සංකීර්ණය දැක ගන්නට ලැබෙන්නේ. මෙහි ආලාහන පිරිවෙනට අයත් උපෝසථාගාරය, බද්දසීමා ප්‍රාසාදය, සුභද්‍ර චෛත්‍ය, ලංකාතිලක පිළිමගය, ඒ වගේම භික්ෂුන් වහන්සේලාගේ පැන් පහසුව සඳහා සෑදූ විශාල පොකුණු ගණනාවක්ම මෙහි දක්නට ලැබෙනවා. එපමණක් නෙමෙයි සංඝනායක හිමිවරුන්ගේ, ඒ කිව්වේ නායක ස්වාමින් වහන්සේලාගේ සහ එවකට විසූ රාජකීය ප්‍රභූන්ගේ ආදාහන ස්තූප කීපයකුත් මේ භූමියේ දැක ගන්නට තිබෙනවා. මේ විශාල භූමි ප්‍රදේශයක පැතිර ඇති සමස්ත ආලාහන පිරිවෙනේ ගොඩනැගිලි අතර භික්ෂු භාවනා කුටි වගේම
ඒවාට බද්ධව පැවති නේපත්‍යාගාර සනීප ආරක්ෂාව සඳහා භාවිතා කරන ලද වැසිකිලි කැසිකිලි පද්ධති ආදී ඊටාම විධිමත්ව ඉදි කර ඇති බව අපට දැක ගන්නට පුළුවන්. අර මම කියපු ආදාහන ස්තූප ගැන කතා කරනකොට ආදාහන ස්තූප ආදාහන භූමියක් සහිත පිරිවෙන් සංකීර්ණය ආලාහන පිරිවෙන ලෙස නම් කළා විය හැකි බවයි ඇතැම් විද්වතුන්ගේ මතය. සමස්තයක් ලෙස ගත්තහම මේ ආලාහන පිරිවෙන් සංකීර්ණය පබ්බතාරාම සම්ප්‍රදායට තනා ඇති බවක් පේනවා. නමුත් එහි වාස්තු විද්‍යානුකූල කරුණු සලකා බැලීමේදී යම් යම් වෙනස්කම් සිදු වී ඇති බවක් පේනවා. මිත්‍රවරුනි, මේ ආලාහන පිරිවෙන් සංකීර්ණයේ පිහිටා තිබෙන්නේ යම් උස් භූමි භාගයක උස් කඳු ගැටයක මාලක කීපයක් වශයෙන් මාලක 4කට තමයි මේ ගොඩනගලා තිබෙන්නේ. මේ කුඩා කඳු ගැටයේ මුදුනේ ඉඳලා පහළට ගලාගෙන යන වර්ෂා ජලය වැසි ජලය ක්‍රමානුකූලව මාලක අතරින් මාලකයෙන් මාලකයට පහළට ගමන් කිරීම සඳහා ඉතා විධිමත් කාණු පද්ධති සකස් කරලා තිබෙනවා. ඒ කාණුවල විවරයන් වල මාලකයකින් පහළ මාලකයට වතුර ඇදහැලෙන්නට ඉතා අලංකාරවත්ව ඉතා කලාත්මකව සාදන ලද මකර කටවල් දැක ගන්නට පුළුවන්. ක්‍රිස්තු වර්ෂ 993 එල්ල වූ බලවත් සොලි ආක්‍රමණයෙන් රට මුදාගෙන පොළොන්නරුව අගනුවර කර ගනිමින් ශ්‍රී ලංකාව එක්සේසත් කළ අසහාය පාලකයා වූයේ පළවෙනි විජයබාහු රජුයි. ඔහුගෙන් රජවරු තිදෙනෙකු ඇවෑමෙන් ක්‍රිස්තු වර්ෂ 1153 රාජ්‍යත්වයට පත් පළවෙනි පරාක්‍රමබාහු රජු නොහොත් මහා පරාක්‍රමබාහු රජු අතිශය බලසම්පන්න පාලකයෙකු මෙන්ම කෘෂිකාර්මික දියුණුව, ආධ්‍යාත්මික සහ ආගමික දියුණුව, අධ්‍යාපන දියුණුව මෙන්ම රටවැසියාගේ ස්වස්ථතාව හෙවත් සෞඛ්‍ය සම්පන්න භාවය පිළිබඳවද සැලකිලිමත් වී ඇති පාලකයෙක්. අහසින් වැටෙන එකදු දිය බිඳුවක් හෝ ජනතාවගේ ප්‍රයෝජනයට නොගෙන මුහුදට ගලා යා නොදෙමි යන්න තමයි එතුමන්ගේ ආදර්ශ පාඨය වූයේ. උරුම දේශය ආක්‍රමණය කිරීමට මෙන්ම දකුණු ඉන්දියාවටද තම බල පරාක්‍රමය පැතිරවීමට එතුමන් සමත් වුණා. එතුමන් විසින් කරවන ලද මේ ආලාහන පිරිවෙන නම් දැවැන්ත ආගමික ගොඩනැගිලි සංකීර්ණයේ ඇති භික්ෂු රෝහල තුලින් එකල අප රටේ වැසියන්ගේ යහපත් ස්වස්ථතාව පිළිබඳ මැනවින් අවබෝධ කරගත හැකි. මීට පෙර අතීතයේ එනම් අනුරාධපුර යුගයේ පවා අපේ රටේ ඇතැම් පාලකයන් වෛද්‍ය විද්‍යාව සඳහා නම් දැරූ පාලකයන් ලෙසයි මහා වංශයේ සඳහන් වන්නේ. ඒ අතර වෛද්‍ය විද්‍යාවේ කෙළ පැමිණි කීර්තිමත් පාලකයෙකු ලෙස හැඳින්විය හැක්කේ බුද්ධදාස රජතුමන්. එතුමන් සාරාර්ථ සංග්‍රහය නම් අගනා වෛද්‍ය විද්‍යා ග්‍රන්ථය රචනා කරන ලද වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ දැනුමක් තිබූ පාලකයෙක්. තවද එකල බේසජ්‍ය මංජුසාව වැනි ඉතා අගනා වෛද්‍ය විද්‍යා පොත්පත් මෙරට රචනා වී තිබූ බවට ඉතිහාසය සාක්ෂි දරනවා. ඔබ මේ දකින මේ ගොඩනැගිලි සංකීර්ණය, මේ දැවැන්ත ආගමික ගොඩනැගිලි සංකීර්ණය, මෙන්න මේ ආලාහන පිරිවෙන නම් වූ මේ බෞද්ධ ආගමික පිරිවෙන් සංකීර්ණය තුල ඇති භික්ෂු රෝහලද අතීත ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යාවේ දියුණුව විදහා පාන කදිම තෝතැන්නක්. තවද අතීතයේ විවිධ රෝග සඳහා වූ විශේෂ රෝහල් මෙරට පැවති බව සඳහන් වෙනවා. උපසග්ග රෝග නාස නම් වූ උණ රෝගීන් සඳහා විශේෂ රෝහල්, පසවන්ති නාමශාලා නම් වූ දරු ප්‍රසූතිය සඳහා වෙනම රෝහල්ද පැවති බවට ඉතිහාසය සාක්ෂි දරනවා. පොළොන්නරුවේ මේ ඓතිහාසික පුදබිමේ ඉඳලා අපි ආලාහන පිරිවෙන දෙසටයි මේ ගමන් කරන්නේ. තුල පුතාලා දන්නවා ඔයගොල්ලෝගේ විෂය නිර්දේශයේ තියෙනවා ආලාහන පිරිවෙන හා සම්බන්ධ පැරණි භික්ෂු රෝහලක් ගැන. මේ භික්ෂු රෝහලේ ශල්‍ය වෛද්‍ය උපකරණ විශේෂයෙන්ම ශල්‍ය කර්ම සඳහා භාවිතා කරපු ඉතා සියුම් සත්කම් උපකරණ ලෝහ කතුරු ආදී හමු වී තිබෙනවා. අපේ විශේෂඥ වෛද්‍ය හිමන්ත අතුකෝරළ මහත්මයා ගැන විශේෂ පැහැදිලි කිරීමක් කරා. ඒ වීඩියෝ පටියත් මම ඔයගොල්ලන්ට බලා ගන්න දාන්න. ඒකම එහි ලෝහ කතුරු ඔබට දැක ගන්න පුළුවන්. හොඳයි මිත්‍රවරුනි, දැන් අපි මේ ආලාහන පිරිවෙන් සංකීර්ණ ඉතාමත්ම වැදගත් කොටසක් වන එහි ඇති භික්ෂු රෝහල පිළිබඳව විමසා බලමු. මේ බොහෝ දුරට ක්‍රිස්තු වර්ෂ 8 වෙනි සියවසේ ඉදි කරන්නට යෙදුණු මිහින්තලයේ භික්ෂු රෝහල් සංකීර්ණයට ඉතාමත්ම සමානයි. ඔබ දැන් මෙන්න මේ රූපයෙන් ඔබ මේ දකින්නේ මෙම රෝහල් සංකීර්ණයේ බිම් සැලැස්ම පිහිටා තිබූ ආකාරය. මේ තියෙන එහි ආකෘතිය. දැන් ඔබ මේ දකින්නේ මේ රෝහල් සංකීර්ණයේ කෘත්‍රිම ලෙස නිර්මාණය කරන ලද ආකෘතියක්. මේ ආකෘතිය හොඳින් නිරීක්ෂණය කිරීමේදී මේ රෝහල කෙසේ පැවතියාද කියන එක ඔබට හිතා ගන්නට පුළුවන්. වහලය මැදයේ විවෘත අවකාශයක් තමයි තියෙන්නේ. ඒ කිව්වේ
රෝහල් සංකීර්ණයේ මධ්‍ය මැද මිදුලක් තියෙනවා සම්පූර්ණයෙන්ම මෙන්න මේ ආකාරයට වාතාශ්‍රයට හිරු එළියට නිරාවරණය වෙච්ච. කොටින්ම කිව්වොත් හිස් අවකාශයක් සහිත මැද මිදුලක් තියෙනවා මේ සමස්ත රෝහල් ගොඩනැගිල්ල ඇතුළත. එසේම මිත්‍රයා මේ රෝහල් ගොඩනැගිලි සංකීර්ණයේ කිසියම් උස් ඉදි කිරීමක් අපට දක්නට ලැබෙනවා. මේ උසින් පිහිටා ඇති භූමිය මෙන්න මේ උස් ආකාරයට ඉදි කර ඇති ස්ථානය ශල්‍ය කර්ම සඳහා භාවිතා කළ කොටස ලෙස වෛද්‍ය විද්‍යාඥයන් විශ්වාස කරනවා. බාහිර රෝගී පරීක්ෂාව, රෝගීන්ගේ මූලික පරීක්ෂාව සිදු කරන තැන්, ඒ වගේම බාහිර ප්‍රතිකාර අංශ වගේම නේවාසිකව ප්‍රතිකාර කරන ලද සහ ශල්‍ය කර්ම කරන ලද රෝහලක් ලෙසයි මේ රෝහල හඳුනාගෙන තිබෙන්නේ. ඒ වගේම මේ රෝහල් සංකීර්ණයට අනුබද්ධව රෝහල් සංකීර්ණයේ වැසිකිලි කැසිකිලි හා සමීපාරක්ෂක පහසුකම් පද්ධතිය මෙන්න මේ ආකාරයට දැක ගන්නට පුළුවන්. රෝහල් අපජලය බැහැර කිරීමේ ජල අපවහන පද්ධතිය ඊටාම විධිමත්ව ඉදි කළ බව පේනවා. අවද පුරාවිද්‍යාඥයන්ගේ සහ විද්වතුන්ගේ මතය තමයි මේ අපජලය පෙරහන මගින් පිරිසිදු කර පරිසරයට මුදාහරින ලද ක්‍රමවේදයක් අනුගමනය කළ බවට සාධක ඇති බව. ඉතින් මිත්‍රවරුනි, අපි පුලස්තිපුර පොළොන්නරුවේ පුරාවිද්‍යා ගවේෂණයට ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා සමග පැමිණෙන විට මේ පුරාවිද්‍යා ගවේෂණයට දායක වූ තවත් සුවිශේෂ විද්වතෙක් අපේ රටේ ඉන්න සුවිශේෂ විද්වතෙක් ඉන්නවා. ඒ තමයි විශේෂඥ වෛද්‍ය හිමන්ත අතුකෝරළ මහත්මයා. එතුමා දෙස් විදෙස්හි පතල විශේෂඥ වෛද්‍යවරයෙක් වගේම මහාචාර්ය රාජ් සෝමදේව මහතා සමග පුරාවිද්‍යා ගවේෂණවල පුරාවිද්‍යා පර්යේෂණවල නිරත වෙන පුරාවිද්‍යාව හා ඉතිහාසය පිළිබඳ ගැඹුරින් උනන්දු වන අපේ රටේ සිටින විරල ගණයේ විද්වතෙක් ලෙස සලකන්නට පුළුවන්. හොඳයි මිත්‍රවරුනි, දැන් අපි මේ රෝහල් සංකීර්ණය පිළිබඳව විශේෂඥ වෛද්‍ය හිමන්ත අතුකෝරළ මහතාගේ අදහස් කීපයකට අහුම්කම් දෙමු. අයිබෝන් ඔන්න අපි විශේෂඥ වෛද්‍යතුමා ගාවට ආවා. අපට ලොකු පිළිසරණක් වුණා මේ වෛද්‍ය විද්‍යාත්මක කරුණු පැහැදිලි කරගන්න. මේ ගොඩනැගිල්ලේ මේ පටන් ගන්න තැන මේක තමයි. එතන ගොඩනැගිල්ලේ මූලික ద్వාරය මෙතනනේ. ඇතුළට ආවට පස්සේ මෙතන ගොඩනැගිලි පොඩි කාමරයක ලොකු කාමරයක තියෙනවානේ. ඒතර පොඩි කාමරේ අපි හිතමු රෝගියගේ විස්තර ටික ගන්නවායි කියලා. ඊට පස්සේ රෝගියා පරීක්ෂා කරන්න මෙතන ඇඳක්වත් දාන්න බැරි තැනක්නේ. එතකොට එහා පැත්තේ කාමරයට නම් ගිහලා රෝගියා පරීක්ෂා කරලා ඊට පස්සේ මේ අවශ්‍ය කරන මේ කුටිවල එක රෝග කාණ්ඩ වලට ඒ රෝගියාව දාන එක තමයි මම හිතන සිදිත් මෙතන වෙලා තියෙන්නේ. ඒතකොට එහාම මේකේ පේනවාට බෙහෙත් තොරුව. බෙහෙත් තොරුවේ දිග එහෙම බැලුවමත් පෙනේවි. බොහොම ලොකු දෙයකට හරමුරට හදලා තිනවා. එතකොට ඒවා ප්‍රතිකාර කරන කාමර වෙන්න පුළුවන්. හැබැයි ආරම්භයේදී රෝගියෙක්ව පිළි අරගෙන ඒ රෝගියාගේ විස්තර දැනගෙන මූලික පරීක්ෂණ ටික කරලා අපි දැනට කියනවා බාහිර ප්‍රතිකාරාංශයක් කියලා තියෙන්නේ. රෝහල් වල අන්න ඒ ක්‍රමවේදය තමයි මෙතන තිබිලා තියෙන්නේ. ඊළඟට සුදිත් තව දෙයක් මෙතන මැද මිදුලක් තිබිලා තියෙනවා. මේ හොඟක් ගොඩනැගිලි හැම ගොඩනැගිල්ලකම පරා මූලික ద్వාරය ඕපන් වෙන්නේ මේ මෙතන විවෘත වෙන්නේ මේ මැද මිදුලට. එතකොට මැද මිදුලට නැතුව ඒගොල්ලන් පිට මේ තැනකට ඒ ජනෙල් හිම ඇරියේ නැති එකත්. එතකොට අර විෂ බීජ සම්බන්ධ ගැටලු වලදී වෙන තැනකට නොයවා මේ ඇතුළටම යොමු කිරීම වගේ දෙයක් කෙරලා තියෙනවා කියලා මගේ මතය. ඒක නූතන වෛද්‍ය විද්‍යාව එක්ක 100%ක්ම ගැලපෙනවා. 100% එකයි. එතකොට අපිත් මේ විෂ බීජ එළියට යවන්නේ ඇතුළේ මේක තියන් ඉන්නවා. මොකද මේ වටේම බැලුවොත් ආවාස ගෙවල් තියෙනවා. දැන් ඒවටත් බෝ වෙන්න පුළුවන්. මේ ආසන්නයේම කිසිම මේ භික්ෂු කුටියක් නැහැ. එතකොට මෙතන මේ ටිකක් වෙන් කරලා හදලා තිනවා මේ මෙතන මේ කැලයත් එක්ක ඉතින් එහෙම දේවලුත් තිබිලා තියෙනවා. අතන තමයි අර බොහොම සූක්ෂම ක්‍රමවේදයකට වැසිකිලි ද්‍රව්‍ය පෙරන වැසිකිලිය තිබිලා තියෙන එතන. සුදි එතනත් වීඩියෝ එකක් ගන්න. මොකද එතන අර මේ අපි කියන අඟුරු ලේයර්ස් දාලා එහෙම කරලා වැසිකිලි ද්‍රව්‍ය වැසිකිලි වලකට යන්න කලින් පෙරහන කීපයකින් ගලා අන්තිමට පිරිසිදු වතුර අඩිය එකතු වුණා කියලාත් මතයක් තියෙනවා. ඒ තරමටම සූක්ෂම ක්‍රමවේදයකට මේක පිරිසිදු කරලා තිනවා. එළිය හැබැයි තිනවා ආයි මේ රෝගීන්ට නවතින පොඩි මේ කොරිඩෝවක්කුත් තියෙනවා. ඉතින් සුජිත් මේ වීඩියෝස් ටික ගන්න. මේ ආසන්නයේ භික්ෂු වාසස්ථානයක් නැහැ. ඒවා ගොඩක් ඈතට වාසස්ථානයක් නැහැ. මේක එතකොට ඒකත් දැන් කාලේ තියෙන මේ රෝහල් වල ක්‍රමවේදය වගේම තමයිනේ. කිසිම වාසස්ථානයක් නැති තැනක තමයි මූලිකව රෝහල් හදන්නේ. දැන් ඇත්තටම අපි ගත්තොත් වැලිසර ලය රෝහල ආරම්භ කරුනේ ඒ කියන්නේ කිසිම නගරයක් නැති තැනක. පසු කාලීනව මිනිස්සු එතන වෙළඳ ව්‍යාපාර වගේ පටන් ගන්න ඒවා පසු කාලීනව නගර වුණා. රාගම රෝහල පවා එහෙමයි. ඒගොල්ලන් හැදුවේ ළඟම තියෙන මේ ලොකුම නගරයට බොහොම ඈත වෙනම තැනක. පසු කාලීනව මිනිස්සු ඒවට ගෙවල් හදාගෙන ඒ රෝහලට සේවා සැපයීමේ ඉන්නත වෙලා එතන නගරයක් බිහි වුණා මිසක් මූලදී නගරයක් මැද හැදුවේ නෑ රෝහලක්. ලාදුරු රෝහලත් එහෙමනේ. එතකොට ඒක තමයි අපි මේ ඒක තමයි හරිම ක්‍රමය. අර අතන පේනවා මේ එතන අතරම උස ගොඩනැගිල්ලක යට තිබ්බ කණු ටික තියෙනවා එතන. එතකොට දැන් මෙතන සැත්කම් කරාය කියලා අපිට සාධක තියෙනවා, ඕන තරම් සාක්ෂි තියෙනවා. එතකොට සැත්කම් කරද්දී සැත්කම් කරන ශල්‍යාගාර දැන් නවීනතම රෝහල් වල තියෙන්න ඕනේ ඉහළම තට්ටු වල. මොකද හොඳට වාතාශ්‍රය ලැබෙන තැනක. එතකොට පහළ තට්ටුක සැත්කම් කළා උඩ රෝගීන්ව රඳවන්නේ නැහැ. අදින් වසර
700කට පමණ පෙර අතීත ශ්‍රී ලාංකිකයන් සතු වෛද්‍ය විද්‍යාත්මක දැනුම සහ ඔවුන් සතුව පැවති දියුණු තාක්ෂණය කෙතරම්ද යන කාරණය මෙම රෝහල් සංකීර්ණය තුලින්ම දැක ගන්නට පුළුවන්. පැරැන්නන්ගේ ස්වස්ථතාව යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගැනීම සඳහා අතීත රජදරුවන් කැපවී ක්‍රියා කළ බවට ඕනෑතරම් සාක්ෂි අපේ ඉතිහාසය තුලින් හමු වී තිබෙනවා. මේ ආලාහන පිරිවෙන් සංකීර්ණයේ දක්නට ලැබෙන මෙන්න මේ භික්ෂු රෝහලත් ඊට කදිම නිදසුනක් ලෙස සලකන්නට පුළුවන්. අතීත ශ්‍රී ලංකාවේ විසූ පෙර රජදරුවන් ඒ ශ්‍රේෂ්ඨ කීර්තිමත් රාජෝත්තමයන්න් වහන්සේලා වෙජ්ජශාලා නමින් රෝහල් තැනූ බවට සාධක ඉතිහාසය පුරා සඳහන් වනවා. එකල වෙජ නමින් හැඳින්වූයේ වෙද කියන සංකල්පය, වෙද විදුහල, වෛද්‍ය විද්‍යාලය, වෙජ වෛද්‍යවරු කියන සංකල්පය තමයි එකල වෙජ නමින් හඳුන්වා ඇත්තේ. වෙජ්ජශාලා යනු ආරෝග්‍ය ශාලා. ඒ වගේම මේ ආලාහන පිරිවෙන් රෝහල් සංකීර්ණයේ තිබිලා අපට හම්බු වෙච්ච ශල්‍ය වෛද්‍ය උපකරණ, ඒ කිව්වේ ශල්‍ය කර්ම සඳහා භාවිතා කළ ලෝහ කතුරු. එහෙමත් නැත්නම් ඒ සැත්කම් උපකරණ පිළිබඳව මහාචාර්ය රාජ් සෝමදේව මහත්මයා සහ වෛද්‍ය විශේෂඥ හිමන්ත අතුකෝරළ මහත්මයා ඒ සම්බන්ධව පළ කරපු අදහස් මේ වෛද්‍ය උපකරණත් ඔබට දැන් දැක ගන්නට පුළුවන්. ඒ වගේම ඒවා භාවිතා කරන ආකාරය සහ ඒවායේ තියෙන වෛද්‍ය විද්‍යාත්මක භාවය මෙන්න මේ විදිහට තමයි හිමන්ත අතුකෝරළ මහත්මයා පැහැදිලි කළේ. අපි එකනේ බලන්න එඩියුකේෂන් තිබුණා. මේ මොන කරපු ඔක්කොම තියෙනවා. මේ කේමේවා ටික ඔක්කොම එතකොට ඉතින් ඇදලා මසිල් ටොප් කපන්නේ යනකොට ලේයර් සෙපරේට් කරලා කපලා ඇතුළට අර පෝක් කරලා අපි මූංගට වගේ මූංගේ කාලේ කරනවා. කට් කරලා එහෙම තමයි කරන්නේ. මේ වගේ අපිට මොකක්ද සූක්ෂම දෙයක් අපිට මේ ඔබ දකින්නේම ශල්‍ය වෛද්‍ය උපකරණ නූතන වෛද්‍ය විද්‍යාවේ ශල්‍ය කර්ම සඳහා භාවිතා කරන ආකාරයේ ශල්‍ය වෛද්‍ය උපකරණ මීට වසර දහස් ගණනකට පෙර අපේ පැරණන් අපේ අතීත මුතුන් මිත්තන් භාවිතා කළ බවට මේක කදිම සාක්ෂියක්. ඒ අනුව අපේ පැරණන්ගේ විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, තාක්ෂණය පිළිබඳ දැනුම කොතරම් ඉහළ මට්ටමක තිබුණාද කියලා නිගමනය කරන්නට පුළුවන්. ඉතින් ආලාහන පිරිවෙන කැණීමේදී හමු මෙන්න මේ ශල්‍ය වෛද්‍ය උපකරණ පිළිබඳව පුළුල් හැදෑරීමක්, ඒ පිළිබඳව අධ්‍යයනයක් කරපු විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අර්ජුන අලුවිහාරේ මහත්මයා. මේ ඔබ දකින්නේ ඔහුගේ රූපයක්. මේ විශේෂඥ වෛද්‍යතුමා මහාචාර්යවරයෙක් අර්ජුන අලුවිහාරේ. එතුමා අනුමාන කරනවා මේ ශල්‍ය වෛද්‍ය උපකරණවල ස්වභාවය අනුව මොළයේ ශල්‍ය කර්ම පවා, හිස් කබලයේ ශල්‍ය කර්ම පවා අතීතයේ ලංකාවේ සිදු කරන්නට ඇති බව. අර්ජුන අලුවිහාරේ මහත්මයා විසින් මේ ශල්‍ය වෛද්‍ය උපකරණ පිළිබඳව පුළුල් අධ්‍යයනයක් කරලා ඒ ශල්‍ය වෛද්‍ය උපකරණ පිළිබඳව නිකුත් කරපු පර්යේෂණ වාර්තාවක් තියෙනවා. මේ තියෙන එම වාර්තාවෙන් ගත්ත කොටස් කීපයක් මහාචාර්ය අලුවිහාරේ මහතාගේ මේ පිළිබඳව විග්‍රහ කිරීම මෙහි අඩංගු වෙනවා. එතුමා මනවින් පැහැදිලි කරනවා මේ ශල්‍ය වෛද්‍ය උපකරණ බොහෝ දුරට නූතන වෛද්‍ය විද්‍යාවේ ශල්‍ය කර්ම සඳහා භාවිතා කරන උපකරණ වලට බෙහෙවින්ම සමාන බව. මෙන්න මේ පර්යේෂණ වාර්තාවේ මේ තියෙන එකින් එක විස්තර කරලා මේ ඔබ දකින්නේ ආලාහන පිරිවෙන් භික්ෂු රෝහලේ කැණීම් කරනකොට හම්බු වෙච්ච ශල්‍ය වෛද්‍ය උපකරණ තමයි. අර්ජුන අලුවිහාරේ මහාචාර්යතුමා ඊටම පැහැදිලිව මේ ශල්‍ය වෛද්‍ය උපකරණ සහ ඒවායින් කරන කාර්යභාරයන් පිළිබඳව ඔහු විසින් අනුමාන කරන්නට යෙදුණු තොරතුරු මේ පත්‍රිකාවලට ඇතුළත් කරලා තියෙනවා. එහෙනම් පුලස්තිපුර පොළොන්නරුවේ පුලතිසිපුර පුරාවිද්‍යා ගවේෂණයේ මේ දෙවනි වීඩියෝ පටයෙන් අපි ඔබ වෙත ගෙනාවේ ආලාහන පිරිවෙන් සංකීර්ණය පිළිබඳව. නැවතත් අපි ඉක්මනින්ම පුලස්තිපුර තුන්වෙනි වීඩියෝ පටයත් රැගෙන එන්නට බලාපොරොත්තු වෙනවා. රැඳී සිටින්න සුජිත් ගමගේ YouTube නාලිකාවත් සමග අපේ ඉතිහාසයේ මිල කළ නොහැකි මේ වටිනාකම් මතු පරපුරට දැනගන්නට, මේ තොරතුරු බෙදා හරින්නට සහ ඔබේ අදහස් කමෙන්ටුවක් ලෙස මෙහි දක්වන්න කියලාත් අපි ඉල්ලා සිටිනවා. සියලු දෙනාටම ආයුබෝවන්.